සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. මම අද ගෙදරදීම මම වැක්ස් එකක් කරගන්න විදිහ කොහොමද කියලා මම ඔයාලට කියා දෙන්න හදන්නේ. මේ තියෙන දේවල් තමයි ඕනේ වෙන්නේ. ඉස්සෙල්ලාම තියෙන්නේ අපිට අනිවාර්යෙන්ම ඕනේ කරන දේ ඒ තමයි වැක්ස් එක. මං ගාව තියෙන කෝල්ඩ් වැක්ස් එකක්. ඊළඟට අපිට පවුඩර් එකක් ඕනේ වෙනවා. ඊළඟට වැක්ස් එක ඇප්ලයි කරගන්න මේ වගේ හැන්දක් හරි ස්ටික් එකක් හරි ඕනේ වෙනවා. ඊළඟට ඕන වෙනවා මේ වගේ කප්පු රෙදි. මම යූස් කරන වැක්ස් එකට ස්ට්‍රිප් සම්බුණා. ඒත් ඒ ස්ට්‍රිප්ස් මදි. මේ කප්පු රෙදි තමයි දැන් මම පාවිච්චි කරන්නේ. ඊළඟට ඕන වෙනවා ටෝන් එකක්. වැක්ස් එක ඇප්ලයි කරලා ඉවර වෙලා මේ ටෝන් එක ඕන වෙනවා. ටෝන් එක ඇප්ලයි කරන්න මේ වගේ කොටන් පැඩ්ස් දෙකක් හෝ ඊට වැඩියෙන් වුණත් ගන්න පුළුවන්. ඊළඟට ටිෂු එකක්. මේ දේවල් තමා අපිට ඕන වෙන්නේ වැක්ස් එක කරගන්න. අපි බලමු වැක්ස් එක කරන විදිය. මම අද මගේ කකුල තමා වැක්ස් කරන්න ගන්න. ඔයාලට පෙන්නන්න. වැක්ස් එක කරගන්න ඉස්සෙල්ලා ඔයාගේ කකුල හරි ඔයා වැක්ස් එක ඇප්ලයි කරන තැන හොඳට පිරිසිදු කරගන්න. හොඳට පිරිසිදු කරගත්තට පස්සේ තමයි ඊළඟ ස්ටෙප් වලට අපි යන්න ඕනේ. ඉස්සෙල්ලාම ස්ටෙප් එක විදිහට අපි පවුඩර් ටිකක් කකුලට දාගන්න ඕනේ. මොකද නැත්තම් වැක්ස් එක කකුලේ ඇලවෙන්නේ නැහැ. පවුඩර් දැම්මාම වැක්ස් එක හොඳට කකුලට ඇලෙනවා. ඉතින් අපි පවුඩර් එක දාගමු. මම කලින් කිව්වත් වගේ මේ කේජෝ කියන බ්‍රෑන්ඩ් එකේ කෝල්ඩ් වැක්ස් එක තමයි මම යූස් කරන්නේ. ඉතින් අපි ඊළඟ ස්ටෙප් එකට යමු. අපි වැක්ස් එක කකුලේ ඇප්ලයි කරගමු. ඊට කලින් කියන්නම් මේ පේනවා වගේ උකු පැණි වගේ දියරයක් තමයි ඇතුලේ තියෙන්නේ. දැන් මේ විදිහට ස්ටික් එකක් හරි හැන්දක් හරි අරගෙන මේක ඇප්ලයි කරගන්න තමයි හදන්නේ. ඉතින් අපි මේක හැන්දට පොඩි ප්‍රමාණයක් අරගෙන තමයි ඇප්ලයි කරගන්න ඕනේ. මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගත්තාම ඇති. මම හිතනවා මේක ඔයාලට ලේසි වෙයි කියලා. මම මේ විදිහට හිමින් ස්ටෙප් එකකින් ස්ටෙප් එකට කියා දෙන නිසා. හරි, දැන් මේ විදිහට ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ. අපි ඇප්ලයි කරගන්න ඕනේ මෙන්න මේ විදිහට කකුලේ මවිල් ගස් වැවිලා තියෙන පැත්තට. කියන්නේ මවිල් ගස් පල්ලෙහාට වැවිලා තියෙනවා නම් පල්ලෙහාට තමයි ඇප්ලයි කරන්න ඕනේ. විරුද්ධ අතට ඇප්ලයි කරන්න එපා. ඒ මොකද කිව්වොත් අපිට මවිල් ගස් ලේසියෙන් ගැලවිලා එනවා මේ විදිහට ඇප්ලයි කරාම. මේ විදිහට ඔයාලට ඕනේ ඒරියා එකේ මේ විදිහට ඇප්ලයි කරගන්න කැමති ප්‍රමාණයක්. මම ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මේ වගේ ප්‍රමාණයක් තමයි ඇප්ලයි කරලා පෙන්වන්නේ. හරි, දැන් මම ඇප්ලයි කරගෙන ඉවරයි. අපි යමු ඊළඟ ස්ටෙප් එකට. මොකක්ද කියලා බලන්න. ඊළඟට තමයි පොඩ්ඩක් අමාරු වැඩි තියෙන්නේ. ඒ තමයි ස්ට්‍රිප් එකෙන් මේ වැක්ස් එක අපේ කකුලේ අයින් කරලා දාන එක. මේ විදිහට ඔයාලා ගාව තියෙන වැක්ස් ස්ට්‍රිප් එකකින් හරි කපු රෙදි කෑල්ලෙන් හරි වැක්ස් එක ඇප්ලයි කරපු තැන උඩ තියලා මෙහෙම හොඳට ටැප් කරන්න ඕනේ. වැක්ස් එක හොඳට ඇලවිලා හිටින්න. ඊට පස්සේ ඉතින් තියෙන්නේ වැක්ස් එක හොඳටම ඇලවිලා කියලා තේරුණාට පස්සේ මේ තියෙන කපු රෙදි කෑල්ලි කෙරවලින් අල්ලලා අපි අදින්න ඕනේ මවිල් ගස් වැවිලා තියෙන පැත්තට විරුද්ධ පැත්තට. මෙන්න මේ විදිහට. ඔන්න මම ඔයාලට ආයෙමත් පෙන්නන්නම් මේක ඇප්ලයි කරලා කපු රෙද්දෙන් මවිල් ගස් වැවිලා තියෙන විරුද්ධ පැත්තට අදින විදිහ. ඉතින් මේ පේනවත් වගේ ඔන්න තියෙනවා මවිල් ගස් ගැලවිලා ඇවිත් කපු රෙද්දට. මේ තියෙන්නේ
මගේ නම් පොඩි මයිල් ගස් තමා තියෙන්නේ. හරියට පේන්නේ නැති වෙයි. ඒත් මේ කකුලේ ඇතර හොඳට මයිල් ගස් ගැලවිලා ඇවිත් තියෙන්නේ. ඔයාලත් මේක ගෙදරදී අනිවාර්යෙන් කරලා බලන්න. තනියෙන් වැක්ස් එකක් කරගන්න බයින් හිටියනම් මේක ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන්නේ දැන් මගේ වැක්ස් කරලා තියෙන කකුල. අපි දැන් යමු ඊළඟ ස්ටෙප් එකට. ඒ තමයි ටෝන කරන එක. ටෝන කරන එක නම් ගොඩක් වැදගත්. අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද අපි වැක්ස් එක ඇප්ලයි කරලා ස්ට්‍රිප් එකෙන් ඇද්දට පස්සේ මවිල් ගැලවිලා ආවට පස්සේ එතන ඕපන් පෝසස් ඕපන් වෙලා තියෙනවා. ඒක නිසා අපි ඕපන් පෝසස් වහන්න මේ වගේ ටෝන එකක් යූස් කරන්න ඕනේ අනිවාර්යෙන්. මේ වගේ කොටන් පෑඩ් එකකට ටෝන එක ස්ප්‍රේ කරලා වැක්ස් එක ඇප්ලයි කරපු තැන මේ විදිහට හොඳට ඇප්ලයි කරන්න. දැන් අපි ඔක්කොම ස්ටෙප්ස් ඉවරයි. මේක තමයි අන්තිම ස්ටෙප් එක. ඔයාලට කියන්න ඔයාලට මෙච්චර කල් වැක්ස් එකක් කරන්න දන්නේ නැතුව හිටියනම් මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වුණාද කියලා. ඉතින් ආයෙත් දවසක තවත් වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට වැදගත් වෙන. මම ගිහින් එන්නම්. කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක වැදගත් වුණාද කියලා.